travel with CNK. අපි යන්නේ ලොක්කම ලෙදර කෑම ගේන්න මේ බයික් එක තිබ්බට බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මල්ලිගේ බයික් එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. මේ මාස 7ක් වහරන තිබ්බේ. උදේම ගියා ලොකේෂන් එක බලන්න. ලොකේෂන් එකේ තියෙන තනකොළ කපන්න සහ පොඩි පොඩි වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මම වීඩියෝ කරන්න කියන්නේ මේ ලොකේෂන් එක වෙන්න නැහැ. ඒ වැඩ ඔක්කොම කරාට පස්සේ ලොකේෂන් එකත් කොහොමද කියලා. දැන් පික්නික් හදලා පික්නික් එක අපි ගන්න මේ අපි යන්න හදන්නේ කෑම ගේන්න. ඊට පස්සේ යන දවස් සුපර් මාකට් බඩුවක් ගන්න. ඊට දෙවෙනි දවස් ඕක තමයි හවස යන ලොකේෂන් එකට. සමහරට හවස ලොකේෂන් එක මම පෙන්නන්න. මේ යන්න. හවස තියෙනවා මොනවද? හවස සුද්ධ කරන්න තියෙනවා තනකොළ. දරවල් කරා. හරි. වෙලාව දවල් 12:00 කරගෙන දැන් තරකට ඔයාලට හද. නෑ කරගෙන තල්ලු කරත් කරගෙනවා අතින් කරගෙනවා කවුද රේස් කරන ඉස්සර ගන්න නේද? එතන බයික් හිටුවා. මම කරගෙන ඉස්සගෙන බත් කන්න යන්නේ. ඔන්න මේ වම්බොඩ තියෙනවා, අල තියෙනවා, මැල්ලුම්, චිකන් වෙල් මාළු මේ සෙප්පලි ලොක්කම උයලෙව්වේ. ඉතින් කන්න හදන්නේ මේ අද ලංකාවට ආවිල්ලා දෙවෙනි දවසේ. මේ කුරුසපල්ලි ගිය වෙලේ මේ කියන්න බැරුණා කුරුසපල්ලි කියන්නේ. ඔයාලා දකින්න නැති. ඒ බත් ගන්නේ කී කුරුසපල්ලි ගිය වෙලේ. ඒ වෙලේ මේ කුරුසපල්ලි ඇතුළේ ඉටිපන්දම් කඩේ. ඇතුළේ උන්නත් එක්කම දකුණු පැත්තේ ඉටිපන්දම් කඩේ ඉන්න නැන්ද හරිම පසයි. මාර පසක් එයා. එයාගෙන් මේ උස ඉටිපන්දම් කිව්වා අපි බාර කප්පු කරන්න ගියේ. ඉතින් මම ඇත්තටම මට එහෙම ලොකු මතකයක් තිබ්බේ නැහැ මේ උසේ හැටියටයි මේ ඉටිපන්දම් ගන්න ඕනේ කියලා. එයාගෙන් ඉතින් මම ඉටිපන්දම් ඉල්ලුව විතරයි බැනගෙන කියන්නේ මේ ඒව දෙන්න උසේ හැටියට විතරයි. ඔල කුසර ඉටිපන්දම් අපි ගාව නැහැ. එලින් ගන්න. ඊට පස්සේ ඉතින් අපි කිව්වා මේ එහෙනම් කමන්නේ ඊට වඩා තියෙන එකක් දෙන්න කියලා. ඒත් යාට තරහ ගියා. ඊට පස්සේ බැරිම තැන මම පොඩි ඉටිපන්දම් ගන්න පත්තු කරලා ආවා. එයා එහෙම කරන්න හොඳ නැහැ. මොකද එයා කරන්නේ ඉතින් මේ සේවයක්. ඒතර එයා සේවයේ හරියට කට්ටියට සපයන්න ඕන. වෙන මිනිස්සු නිකන් ගන්නෙ නැහැ. ඉටිපන්දම් සල්ලි දීලා ගන්නෙන්නේ. එච්චර මේ එහෙම වෙන්න ඕනේ කරුණාවන්ත විදිහට ඉන්න පුළුවන් නේ යාටනේ. ඊට පස්සේ වැරදි කිව්වෙත් නැහැ. නැන්ද ඉටිපන්දම් උස ඉටිපන්දම් දෙන්න උන ඔල කුසර ඒව නැහැ. එලින් ගන්න. ඔව් එලින් ගන්න. මෝඩ ගෑම කෙනා. හරි අපි කමු. නේද? රසද? මාරුවා. කුකුල් මාර වෙනස් නේ. කටක්ද? නෑ. ඉතාලි චිකන් මේවයි නේ. ये चिकन रस है इतानी वालों में मस्त कर रहा मारवा ये मत करता होगा ना फोन लगा है Himiyan loko. Himiyan loko. Umad. Apa gana? Baik ya talu kerana nama. Maru. Baik ya talu kerana nama deh. Tak cukup ini. ලංකාවට ආව දාගෙන දාඩිය පෙරනවා. අත්තාම දෙවෙනි දවසේ. හරි පළවෙනි දවසේ මෙච්චර දාඩියක් දැම්මේ නේ. ඊයේ තේසි නැතුවනේ ගියේ. හරි මමාරුයි දැන් තා චුට්ටක් තියෙනවා තල්ලු කරන් ගිහලා බයික් එක බලන්න ඕන මොකද වෙලා තියෙන්නේ කියලා.
මේක ස්ටාර්ට් වෙනවා විතරයි. කික් කරලා ස්ටාර්ට් කරා හැකි. නමුත් රේස් කරද්දී බයික් හිටිනවා. මොනවද ප්‍රශ්න? ගිහින් බලමු. බයික් එක හදාගන්න පුළුවන්ද කියලා. ඒකට තෙඩි නම් බයික් එක. හරි. අම්බා. අපි කල්ලු කරනවා. එහෙනම් බෑ තනියදී මේක හැන්ඩල් කරලා බයිසිකල් වගේ නෙමෙයි. හරියම. තා චුට්ට. මිනිස්සු බා හිතනදී මුන්ට එක්කෝ ඉවරලා වෙලා තින්නේ ඇයි මේ තල්ලු කරන්නේ මෙච්චර අලුත් බයික් එක try කරා හරි කියන්නේ බලමු දැන් ගිහින් අදලා දෙන්න බෑගොත් තමයි වැඩේ බයික් එක දාලා ත්‍රිවිල් එක යනවා මට දාන්න දාඩිය කොටන්නේ පෙරනා දාඩිය ඔව් පාංකාරයන් පුදුම හිමීට යනවා අපි අද කන්න යන්නේ නෙළුම් කොළේවත් පොලොස් නෑ මොනවද පොලොස් අඟුරු කොළ ඉස්සෝ මාළු මේක ඉස්සෝ දෙන්නේ නෑ ඉස්සෝ වෙනම ඇඩ් කරගත්තා මාළු සලාඩ් පරිප්පු මෙතන මේ පොලොස් මේවත් පොලොස් උයලා මේ පොලොස් මෑල්ලෝ හරි අද මේ අපි ලංකාවට තුන්වෙනි දවස අද උදේ ඉඳන්ම වට ගහුවා වීඩියෝ කරන්න තරම් ටයිම් එකක් තිබ්බේ නැහැ හවස අපි යන ලොකේෂන් එකේ පාලම පොඩි වැඩක් තියෙන එඩිට් කරන් දැන් කන්නේ උදේ තනමන කියව අපි වීඩියෝ කරේ නේ අදනේ වැස්සේ නෑ හොඳට අපි කමු වෙනවා අද නෙළුම් කොළේවත් අපි එකයි ගත්තේ කෑම දුරට දෙකක් කරන් වැඩි අපි මම කන්න පොඩ්ඩයි කැමරා රස පාටයි මොකද එතන කැමරා හයි මේ මාරලා මේ මුදු කටුවේ ගාන්සිකම ෂෙඩ් එක ගාව නෙළුම් කොළේ බත් තියලා දැන් කාලවලකට මාරු සිරාර වහයනේ මාරු රසයි මොකද නේ රහ අපිට එච්චර කෑමේ පරිප්පු දාන්න නැතුව මම කෑවේ නෑ මං කියන්නේ ඇයි අපිට මෙච්චර රහක් දෙන්නේ කෑමේ අනේ මං දන්නේ නැහැ එහෙ නෑ අපි ඉරහට ගන්න නැද්ද මාළු දාලා කටක් මාළු බැදලු ඉර තියෙන ඔයාලා ඉස්සංගේ පින් රහ මාර මහත්තයා ඉස්සගෙන ගෑම එකේ රසයි මම ඒකට මාළු ගමු කිව්වේ මාළු තමයි රහ මේ කෑමේ රහය මෙතනින් මේ කෑම ගන්න ඕනේ ඒක කොහොමද ගන්න හොඳ නැහැ ඔය මේ ගොඩක් හන්දිතෙන් වල සෙට් නෑ මට ඉතින් මෙල්ලුම් කොළ බත්තේ සුපිරි නෙළුම් කොළේ රසයි ජම්බල හිටුයි ඉතින් මට මේක රහයි මේක මේක රහයි අද කීරාද සවුද අඟවල් බදාදා අපි ආ ඉරිදා සවුද අඟවල් බදාදා අද බදාදා දවල් කෑම අද මෙතන එළිය කන්නේ වහිනවා අපි පොඩ එළියට බහින්න කියලා බැලුවා විතර මෙච්චරලා වෙන්නප්පු වටේම ගිහිල්ලා දැන් මාදන්ට ගනවා කියලා හිතලා මේ බහින්න ගියා විතරයි කෑම දෙක අරන් ආපු ඉන්නේ දැන් කෑමක් කනවා තව කෑමක් තියෙන අපේ 100ට හරි ගිහින් යනවා මෙයා වත් ඉන්න අපේ ලොකේෂන් එකේ වැඩක් කරන්න අමාරුයි වහින එක දිගට පේනවා හැබැයි විනාඩි 10 20 වැස්සක් යන්නේ අපි නැකම අද චන්දිමේකේ සෙට් මෙනු එක කාලා බලන්න යන්නේ මාර්ල මුදුකඩේ චන්දිමේකේ සෙට් මෙනු එක මේකේ තියෙනවා චොප්ස් එකක් තියෙනවා චිකන් තියෙනවා චිලි පේස්ට් තියෙනවා බිත්තරයක් තියෙනවා එච්චරයි මොන කාලා බලන්න සෙට් මෙනු චන්දිමේකේ අවුලක් නැහැ. ඊයේ නෙළුම් කොළ එක තරම් නැහැ. නේද? ඔව්. නෙළුම් කොළ එක මීටර රහයි. අනිත් නෙළුම් කොළ එතන මම නවත්තන්න ගියා පොලිසිය පිරিলা එතන. එතන නැවතුණා අනිවාර්යයෙන්. ඒක රයිසන් කාරිය. ඒක රහ තියෙන්නේ. අනික නෙළුම් කොළ එතන මම නවත්තනවා. එතන පොලිසිය හිටියා. එතන දැන් නවත්තගත්ත තනියම ලයිසන්ස් බලනවා. යාළුවා කන්න පාසරයි.
Oke, rasanya kayak aneh. Tapi එහෙනම් අවසන් වෙමු. ඊට අවසන් වෙමු කියලා නැවතතර වීඩියෝ එක මේ කරන්න හම්බුනේ ලොකේෂන් ටික ඊට පස්සේ තියෙන වැඩත් එක්ක කැමරා කරන්න වෙන්නේ නැහැ. අපි අද ලංකාවට ආවිල්ලා ඊට සවුද අඟහරුද අද බද 4 වෙනි දවස්. 4 වෙනි දවසේ රෑ ඉතින් අද හවස මෙඩියම් ලොකේෂන් එකට තමයි. අද හවස කන්නේ කොත්තුවක් ගෙදරින්. නාම ලංකාවේ කොත්තුවක් ගෙනාවා. බලමු කොහොමද කියලා. මේ ටිකම කන වීඩියෝස් තමයි දෙන්නේ. ලොකේෂන් එක වැඩ කරන වීඩියෝස් ලොකුට දාන්නේ. මොකද ලොකේෂන් එක ටිකක් අප්‍රේල් දී පෙන්වන්න එහෙම හිතෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පිළිවෙල කරලා හදන රීමේල් හදලා ලස්සන වීඩියෝස් ටිකක් දෙන්න. කොත්තුව එළියම දිනේ මෙතන. දැන් හරි. කොත්තුව. හොඳයි. සුවඳයි රස පාටයි හොදි දාගන්න දුටි මම සමහර හොදි දාලා කන්න ආස නැහැ. මට පැත්තටම හොත් දාගන්න. ආ එහෙනම් හොදි පාට පාරයි. කොත්තුව. හොදි දින කොත්තු තියෙන චිකන් තියෙන. චොක්ටක් කාලා බලමු කොත්තුයි. ඕනේ ෂේප්. ෂේප්ද? බලමු. හිතන රහයි කියලා. අපි ලංකාවට පස්සේ කන පළවෙනි කොත්තුව? ඔව්. කෑනද කොත්තුව හා? අපි ඊහිටිය කොහෙද? ඊහිටිය අපි ක්ලබ් පාම්බේ හොටල් එකේ. ඉරේ. මේ කොත්තු කොහොමද? බර්ත්ඩේ පාටි එකක් තිබ්බා. බෙබේ හදලා චිකන් දාලා. චිකන් හදලා තියෙනවා. වල චිකන් තියෙනවා. පාත් ගන්න. ඔසයි. කොත්තු වලේ නමක් නම් මම දැකගෙන ඒක තියෙන්නේ ලන්සිකම් ෂෙඩ් එක ළඟ. ෂෙඩ් එකට මෙහා පැත්තට. හරියනම් අප්පා හම්බෙකට බෞද්ධට මේ යන වීඩියෝ හෙටින් ඉවර කරන. හෙටත් වැඩ ගොඩක් තියෙනවා. හෙට අපි කොළඹ යන්න කියලා හිටියට යන්න වෙන්නේ බාස්ලා වැඩ. එයා බලන්න. හෙට බොහෝදුර චයිනීස් ලොකේෂන් එක හදන්න අදහස තියෙනවා. ඒකට අවශ්‍ය කරන බඩු හම්බුන්නේ නැහැ. ඒක මේ පොඩ්ඩක් අල්ලගෙන ඉන්නේ. ඒක හම්බුනොත් හෙට චයිනීස් ලොකේෂන් එක අපි හදනවා. අද ලොකේෂන් එකේ වැඩ කරන ගාම අපි කරනවා ලොකේෂන් එකේ ඉඳන් බත් කන්න යන්නේ. ලොකේෂන් එකේ වැඩ තමයි අපි. තනකොළ කැපුවා. හොඳ පාටයි නේ යන්නේ. චිකන් හාල් මා සම්බද මන්ද. ඇටට හාලක් තියෙනවා. හොඳයි මේ දාතේ මම ආස කරනවා. පුරුමන්නේ. නැසද? අසයි. වට්ටක් කවිලා තියෙනවා. මම ඒකයි ගොඩක්ම කැමති උනේ. චිකන් මාළු ගන්නද? මාළු තිබ්බේ නෑ. චිකන් තිබ්බේ. හරි. නියම ගෑම. මොකෙන්ද? උතර මම ඉස්සරහම. ඒ ගියොත් අපි යන්න කලින් දවස් උදේට කෑවා. කඩේ. මෙතයි වයි මයි තුන්නේ. එතනින්ද? නෑ. අද කන්න හදන්නේ ලොකේෂන් එක නේද? කන්න බල මොනවද තියෙන්නේ කියලා. වරේම සෙටප් වල වන්දින්න. පිළිගත්ත එක නේ. පේරන්ට්ස් බත් එක, පේරන්ට්ස් චිකන් බත් එක. 500යි. චිකන් තියෙන, පරිප්පු තියෙන, කොටුකොළ තියෙන, රතු වල තියෙන. කොස්සටයි? කොහෙද මන්දනේ? කොස්සටයි කොහෙද? කොහෙද වෙන්නේ? ඉතින් අපි ලොකේෂන් එක ගන්න. දවල් 2 වෙලා. මෙහෙම තමයි කන්නේ. ලස්සනයි අද. බලන්න. ඇහැල ගහයට රතු රෝස් මලක් කියලා. උදේ බැනුම් අහලා මොන කරන් ඉන්නේ. අද මම බැන්න. මෙතුමියට මම අද බැන්න හේතුව පස්සේ කියන්න. නෑ පියානවත් කට. කනද කට? ඒ ආසනද මගේ අතින් කන්නේ. අද ගම් වතුර මේ ඉතින් හොඳටම වැස්සා කරන්ට් එක තිබ්බෙත් නෑ. බලන්න චිකන් කොහොමද? බත් පොඩ්ඩයි හැබැයි. මම දැකලා මොළ ගොඩක් ඔය එහෙන චුට්ට. එතන හරියන්නේ නැහැ බක් ගන්න. නන්ද පම්පෝස් නේ ලොකුයි.
අද හවස අපි යනවා තල්ලිලින් ගන්න. තල්ලිල මොකද තල්ලිල? ඉසුරි. නේ. ඉසුරි නේ මොකද? ඉෂානි කේටරින් එක. අපි යන හවස. ඔයා කිව්වක වහලා තියෙනවා. නෝකෙලත් ලොකුවට රසක් නෑ කෑමනේ. ලොකු රසක් නෑ. නයිට් ස්පෙෂල් එක. තල්ලි ඉෂානි කේටරින් එකට යනවා කියලා මම දවල් කිව්වනේ. වැඩත් එක වීඩියෝ කරන්න ටයිම් නෑ. ඒ හින්දා කන වෙලාවට විතරයි ගොඩක් තමයි දවසට වීඩියෝ කරන්නේ. දවි ඉෂානි කේටරින් එකේ ගත්තා. චිකන් ග්‍රේවි එකක් තියෙනවා. chili paste sauce මම ආස නැහැ ඒක කොහොමද ආ chili paste ඕන නම් දාන්න ගන්න මම sauce දාන්නපා sauce තහන කෑමත් එක්ක දන්න මේ half mix rice එක half හොනේ සෑහන අපි දෙන්නට සෑහනට වැඩි මේක හොඳයි අවශ්‍යයි Right. Really? දාල්චේ වත්තේ මැරලා ඉතින් රැයට මෙහෙම පොඩ්ඩක් කනවා. නිදා ගන්න තියෙන හරි සුළු වෙලාවක් මේ ටිකේ හෙට උදේ 6 වෙනි නැගිටින්න ඕන. සුත්තට. මේ සද්දේකම අපිට මේක තමයි ජීවිතේ. බෝඩ් මැරිලා අයන්තිමෙන් පස්සේ නිදහසක් තියෙන්නේ. ඔන්න මේ අවුරුද්ද වෙසක් නෙමෙයි තියෙන්නේ. දවසල් කන්න යන්න පුළුවන් අපිට. හරියට හැම හෙට උදේට. බර හෙට පොක ගන්න දෙන්නේ අපිට. අපි ආවා නාත්තන්ඩි පාට සුප්. බීෆ් සුප්. What about? ඔබ. තියෝ. Tawirba? ඔබ. මම කියන්නම් බං. ඔව් මල්ලි. අපි දෙන්න හදන්නේ මොකද? ගෙදර සුප්ප. බීෆ් රහයින්. මේ කතාව. මම සම්බුරට බොන්නාස. මේ මොකද මේ නැට්ට වගේ ලොකු ගෑල්ල දාලා තියෙන්නේ. එපා. බලමු දෙහි දාපමු කොහොමද? මම සම්බුරට බොන්නාස. වෙනසක් තියෙනවානේ. අප්පයිට මාරු. ඒක දැන් ඔව් ඒක 아무තු වෙනසක් තියෙනවා. අඹුල් වලට. ආ. දෙමාරු. බුදුරල්ලයි. අපි යන්න අදට සතියක් ලංකාවට ඇවිල්ලා. අද රැ කන්න නාප්ප කලින් ගිල සුප් බීලා ආවා. බීලා. සුප් වීඩියෝ දින. මේ වීඩියෝ මේ අපි ලංකාවේ ඉන්නකොට කාපු කෑම ටික තමයි තේන්නේ. කන්න දින්නද බිත්තරාප 4යි. සුදුප්ප 2යි. ඔක්කොම බිත්තරාප 6යි. සීනු මිස් ටික දාන්න. බලපද. ඔක්කොම ටික දාන්න පැත්තට. මේ ලංකාවේ ඉන්න මාසෙම අපි කන්නේ කඩේ. විකසේ කඩේ. කට්ටියමට ගන්න බැහැ. හිතේ යන්න බැරි නෑ අපු යන්නේ නෑ කරදරයි එක අපි දෙන්න විතරනේ දෙන්නේ කෑම කඩෙන් කන යන්නේ තමයි ඒක ලාභ වෙන්න පුළුවන් නමුත් ටයිම් නෑ අපිට අපි ලොකේෂන් එක වැඩි හින්දා කරා cheers What's that? අල්ලාහට ව්‍යාපනය කරන්නේ මම බැස දවසේ ජීවිත තාප්ප ජීවිත තාපේ ආප්පනේ ආනේ ආප්පා මුන්න පිටර රොටි ආප්ප ගෙන්නිට පිටර රොටි අඳ මේ පිටර රොටි කෑමද මාරු හන්නේ ආපරම කන්නේදී හැබැයි ලොඩු මිරිස් හොඳයි කියන්නේ මේ ලොඩු මිරිසට මුකුත් දාලා නැහැ ලොඩු මිරිස් රස තියනවා
බලමු හෙට උදේට මොනවා කන්න කියලා. ඉතින් චුම් පාන්ගේ පාන් ගත්තා. උදේට කන්නේ පාන්. පාන්ගේ මෙතන බනිස් තියෙනවා. මම ගත්තා. උම්මලට බන් එකයි තව එකක් ගත්තා මීට් බෝල් බන් එකක් කියලා. ඒකයි අඩේයි. මේකට කියන්නේ බොරි පාන් කියලා. බොරි බනිස්. කිරිත් එක්ක. හිහි. තෝනි කිරි හදනවා කිරි හදගෙනක අපි බලන්න. ලංකාවේ උදේට කියන නිදහස් සුන්දරත්වය මේක අපිට එහෙම කොහොම කිව්වොත් එහෙ නෑ. ඒකනේ මේක දාලා යන්න බැරි. මේ දිනර මං කිව්ව බුරි බනිස්. මේකට කියන්නේ බුරි බනිස් කියලා අපේ පැත්තේ. අපේ තියා මම නම් කියන්නේ බුරි බනිස් කියලා. කැලකල ගිහිල්ලා නෙවෙයි බුරිය වගේ. කාලා බලන්න ඕනේ. රස ඇති. හොඳයි. කිරිවල පොංගවගෙන දවල්ට එකක් යමු. බණේ එන්න. මාතේ මල. උම්මල හේගා. පියද කන්න යන්නේ ලොකේෂන් එකෙන් දවල් කෑම. උදේට මොනවද දන්නේ කියලා? ගෙදරින් දන්නේ කියලා උදේට. අප්පට. සැපට බිරියානි ගන්න යන්නේ ලොකේෂන් එකේ ඉඳන්. ගම්බද බිරියානි. වාව්. මේක ලස්සනයි. පොඩි වටේට දාන්න එපා. මේක දානවද? ඒක දාන්න. ඒක පැත්තකින් දාන්න. චිකන් එකක් තියෙනවා, බිත්තරයක් තියෙනවා, අන්නස් පිටක් තියෙනවා, බිරියානි. කොළපාට ග්‍රේවි ගන්නේ. මේ මේකට දාන්න පෙට්ටියට. නැත්නම් මේවා සම්බෝධයන්නේ. මිංචිද? නැහැ. මම කරපිංච. අපේ පුංචි ලොකේෂන් එකේ ඉඳන් බත් කනවා. මේවා ඕනේ. අද පොල් කැඩුවා. මේ ඔක්කොම හැදිලා තියෙන හවුස් කරන් තියෙන ලොකේෂන් එකම. හැමතැනම මට්ලු කෑලිය නම් මන. එතනින්ද මෙතන ලස්සන දෙයක් හැදෙනවා. ඒ අගෝස්තු දෙසැම්බර් වෙඩින් ටාගට් කරලා පොඩි පොඩි දේවල් ටික හදනවා. කන්න තියෙන හැම. බන් නෝන රහ විදින්න. කාලා කියන්න බත් කටක් කාලා බලන්න. ලංකාවේ අපිට තෙල් සීන් එකක් යනවා. තෙල් නැතුව දැන් පොලිමේ හිටියා. මේ තෙල් නැතුණේ තෙල් දාලා දෙන්නේ නැහැ. තියන් ඉන්නවා ගණන් වැඩි කරන්න. Makan. Komm. Mau lagi? Mau makan nih. Mamma mia. Quality ya? Aduh, superior. Wow. Gamba di kamera aja. Gamba the top, superior. මාරවන හයි බත් එක බත් එකේ තියෙන කඩුවේ තියෙන රසය සුවඳයි නේ සුවඳ බලන්න මාරවන හයි මාරලා ගැරේජ් පාර ගාව ගම්බ දෙක දාලා තියෙන අලුත් එක තරම ඇස් කරලා පට්ටම රහත් තියෙනවා කෑම එක ලොකු ගානකුත් නේ 900 මේ බිරියානි 900යි එන්නේ නම්බර ගොඩල් ජන්සන් මුදි වටු දැන් තියෙන්නේ මාරලේ නේද කොල්ල දාලා එන්න ඔන්න අද හවස අපි පාන් තියනවා කලවම් හොදි කියලා දුන්නේ මොනවද දන්නේ පරිප්පු චිකන් හොදි දා කලවම් හොදි මස් රොටි හතරක් ගෙන හතර බුණක් කණ එකක් නැහැ එකක් අර ඉස්සරහින් ඉන්න බලු පැට ඔය කියලා දෙනවා මේක තමයි අද කන්න තියෙන අද හවස පාන් එක පරිප්පු පාන් චිකන් හොදි මස් රොටි එනවා තමයි කාලා බලමු බා අපි රහ බලමු හොද්දේ කොහොමද රස කියලා පාන් කැල්ල කඩාගත්තා ඉතින් පෙඟෙව්වා හොද්දේ
මාර වීඩියෝ කරන්න පාන් කනවා. බත් කනවාගෙන පාන් කඩා ගන්නද? හැබැයි බත් කනට දාලා පාන් කන එක ලාභයි ලංකාවේ. ගානට. මොකද 250යි ඔක්කොම 270යි. ඔක්කොම ගිහින් 270යි. තටි පාන් රාත්තලයි. හොද්දට. මේකට ගියා නේ. මස් රොටි. මස් රොටි ගන්න. හරි. නෝ. කට්නේට අලුත් තන. මොන ජෑම් හොඳයි. හරිනේ. රසයි. පැටිස් රහද? රිවිව් එකක් දෙන්න හොඳයි මම. රිවිව් එකක් දානවා කෑමකට. අදත් ලොකේෂන් එක ඉඳන් කන්න තියෙන හවුස් තීන්ත ගන්නක් තියෙනවා. මොකද බත්තේ? මදි වගේද? හොඳ බත් චුට්ටයි වගේ. බත් පොඩ්ඩයි නේද? ඉතින් අම්බලගෙන් බත් ටික කඩුවට හම්බෙලා තියෙන පිළිතුරු අද බත් තුනක් ගත්තා. බලමු කාලා. පැටිස් වෙන උදේ ගත්ත පැටිස්. වා. itu paling dekat banget lagi. Paling dekat banget. Udah. Masuk. Kenapa? Dekat-dekat kata. Oh. Hondai නේ සරයි. රසයි. බලන්න තනකොළ කැපුණා තියෙන ලස්සන. මුළු ලස්සන තියෙන ලොකේෂන්. හරියන හවුස් හදා අපි හම්බුනු. කොහෙද පීස් හට්ටන්? යා. හවුස් අපි යම් පීස් හට්. අන්න අද රෑ කෑම අපි හදාගත්තා කොත්තුමි තුනක්. කොත්තුමි තුන පැටිස් හයක් ගෙනා පැටිස් තියෙන. අද පොඩ්ඩක් මේ විදිහට කන්න හිතුවා ඊයේ රෑ පාන් කෑවේ. දවල්ට බත් කපුවා හරි අමාරුයි. මේ ලොකේෂන් එක වැඩත් එක්ක හරි මහන්සි. ඒ නිසා අද කොත්තුමි එකක් හදාගත්තා. කමු එහෙනම් කොත්තුමි. Okay. හොඳයි. ගෙදර උයන කරදරයි. Ini jadi sekarang ni. Wah, pedas. Ini pedas sekarang mah hati kita malah hati. Hati jauh है. සතියක් බලන් හිටියා මේ පැටිස් හොයාගෙන. එයාට ඕඩර්ස් වගේ තිබිලා කඩේ දාලා දෙන පාරේ අල්ටම දැම්මේ. යනවා එතන ගිහලා වීඩියෝ කරනවා. Itu kenapa rasnya ya? Rasnya. पेस्ट है रहा तो दे दें पेटिस का हरी ना हम बेटे दस කාණකින් ගෙදර ඉඳන් දවල්ට කෑමක් කනවා හේතුව මේ නෙළුම් කොලේ බත් එක හම්බුණා දවස් ගානට පස්සේ තමයි ඒක ඕපන් කරේ හම්බුණාද නෙළුම් කොලේ බත් එක මොනක්ද පොලොස් පේනවා මොන අඟුණු කොළ වගේ පිපිඤ්ඤ පපඩ මේ මේ නම් මේ කොස්සු වල වගේ මාළු තියෙන පරිප්පු තියෙන අඹක් තියෙන කඩේම කාලේ පාරන කාල බල හරි මහන්සි ලොකේෂන් එක වැඩින්ද මාර මහන්සි කණ්ඩවන්න කටක් ඔබේ සුරතින් විවෘත කරමු Enggak jadi පොඩ්ඩ ව්‍යංජන නේ බෙන්දා දැන් කොළඹෙන් උන්ට වඩින් දෙන්න මම සතුටුයි පොඩ්ඩයි හොඳයි කාලා බලමු කොස් පරිප්පු එවන අන්නාසි මාළු කියලා හොඳ හයිය
ආසයිනේ. නෙළුම් කොළ එකදී අමුතු ගතියක් තියෙනවා. පණන් ගත්තේ නෑ. නෙළුම් කොළේ අමුතු මොකක් හරි කික්කයක් දෙනවා බත් එකට. හරි මහන්සිය රසයි. අර තුනට. ඈ? කයි ගන්න තුනේ දියයන් ලොකේෂන්. හරිම අපි ඊරාට වීඩියෝ කරත් නෑනේ. පීට්සා එක ගෙනල්ලා ගියා පීට්සා හට් එකෙන්. 3500යි. කිව්ද තුනක් දුන්නා. අපේ ගිහිස්ලා ලාර්ජ් එකක් නට හරි පොඩි. ලාර්ජ් එකේ සයිස් එක දෙරන්නේ නැහැ මේකට මම හිතන්නේ. ඒක හතරෙන්ට කන්න පුළුවන් කිව්වේ නමුත් දෙන්න කද්දිම ඉවරයි. ඒක කම්ප්ලේන් එක. අයිස්ක්‍රීම්. පටන් ගන්න. එතන තෙල් දාන්සලා මේ තෙල් වෝලියම් අපි ගන්න කොහොමද යාර අපි දන්සල් ගන්න යන්නේ ඇත්තටම මේ වෝලියම් එකේ ටයිම් නේ කන්න බ්‍රෙඩ් සෝන් එකට පැටිස් දෙකයි මේක කඩ ඒක වගේ මේක කඩ මේ මොන උම්මලකට එක උම්මලකට බන්න රත් කරලා දෙන්න කොමලු මේ කොල්ටි කියන්නේ මෙල කැමරා රත් කරලා දෙන්න හොඳයි ඔන්න අර දෝනිට මං ගන්නේ දන්සල මේක පපාය එක ඊට වල මොනවාද දන්සල